Hello guys, අද මම කතා කරන්න යන්නේ මම හදපු ස්විග් ඇප්ලිකේෂන් එකේ සෙෂන් මැනේජ්මන්ට් එක සහ ප්‍රොඩක්ට් එක ඇතුළත් කරලා ඒ ප්‍රොඩක්ට් එක වියු කරගන්න කොහොමද කියලා දෙන්නයි. හරි. දැන් අපි බලමු මුලින්ම sign in වීමකින් තොරව මම ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්න පුළුවන්ද කියලා. හරි. මෙතනදී මම my product screen එකට ගිහිල්ලා තමයි ප්‍රොඩක්ට් එක ඇතුළත් කරගන්නේ. ඉතින් අපි බලමු ඒකට sign in වෙන්නේ නැතුව යන්න පුළුවන්ද කියලා. හරි. එතකොට මෙතෙන්දී යන්න බෑ කියලා තමයි කියන්නේ. හරි. එතකොට අපි දැන් sign in වෙලා අපි ආයෙත් ඒ වැඩේ කරලා බලමු. හරි. මට දැනටම already have an account එකක් තියෙනවා. අපි sign in වෙමු එතනට ගිහිල්ලා. හරි. මම මෙතනට මගේ email එක දෙනවා. හරි. මම දැන් email එක දුන්නා. දැන් මම password එක දෙනවා. හරි. මම password එක දුන්නා. මම remember new option එකක් දාලා sign in වෙනවා. හරි. දැන් මම sign in වුණා. දැන් අපි බලමු ප්‍රොඩක්ට් එක ඇතුළත් කරගන්න my products කියන එක මට ඒ පේජ් එකට යන්න පුළුවන්ද කියලා. හරි. එතකොට දැන් මට පුළුවන් වුණා ඒ sign in වෙලා ඒ my products කියන පේජ් එකට යන්න. මෙතනදි බටන් එකක් තියෙනවා add product කියලා. එතකොට මේ add product එකෙන් තමයි ඒ බටන් එක ඔබලා තව පේජ් එකකට යනවා. ඒ පේජ් එක තුලින් තමයි මම ප්‍රොඩක්ට් එක ඇතුළත් කරගන්නේ මෙතනට. ඔන්න දැන් මම එතනටත් ආවා. හරි. මේක තමයි ප්‍රොඩක්ට් එක ඇතුළත් කරගන්න ඕනේ අවශ්‍ය ප්‍රොසෙස් එක නිර්මාණය කරන්න මෙතනින්. හරි. දැන් අපි මෙතෙන්දී මුලින්ම කැටගරි එකක් තෝරගන්න ඕනේ. මම මෙතෙන්දී කැටගරි එකක් තෝරගන්නවා iPhone කියලා. මම iPhone එකක් තමයි මෙතෙන්දී ඇතුළත් කරගන්න ඕනේ මට හෝම් පේජ් එක තුල. එහෙනම් මම ෆෝන් එක මෙතනදී ඇතුළත් කරගන්න කැටගරි එක වශයෙන් එතකොට බ්‍රෑන්ඩ් එක Apple මොඩල් එක iPhone. මෙතෙන්දී ප්‍රොඩක්ට් එකෙන් අදාළ ප්‍රොඩක්ට් එක ටයිටල් එකක් දෙන්න ඕනේ. මම මෙතෙන්දී iPhone 17 කියලා දෙනවා. හරි. මෙතෙන්දී select product condition එක කියන්නේ brand newද used කියලා පාවිච්චි කරලාද නැද්ද කියලා මෙතෙන්දී අපි condition එක check කරන්න ඕනේ. මම දැනට use කියලා දෙනවා. ඉතින් අපිට color එකක් දෙන්න පුළුවන්. මම මෙතෙන්දී black color එක දෙනවා දැනට. මේ add product quantity එකක් අපි දැනට මෙතෙන්දී පෙන්වනවාද කියලා දානවා. මම දැනට product 12ක් කියලා දෙනවා. මෙතෙන්දී F product එකක් ක්‍රියේට් කියලා දෙන්න ඕනේ. මම දැනට රුපියල් 2000ක් කියලා දෙනවා දැනට. එතකොට මෙතෙන්දී delivery cost එක යොදන්න ඕනේ. delivery cost within Colombo සහ delivery cost out of Colombo කියලා මම කොටස් දෙකකට යොදාගෙන තියෙනවා. ඉතින් මම delivery cost within Colombo කියලා 200ක් දෙනවා. delivery cost out of Colombo වලට මම රුපියල් 400ක් දැන් දෙනවා. මෙතෙන්දී product description එකක් දෙන්න ඕනේ. මම ඒකට දෙන්නම්. this product is good කියලා. මෙතෙන්දී product එකට අදාළ image ටික ඇතුළත් කරන්න පුළුවන්. මම ඉතින් ඇතුළත් කරන්නම් පින්තූර 3ක්. මෙතෙන්දී මම මේ image එකයි මේ image එක සහ මේ image එක මම මෙතෙන්දී ඇතුළත් කරගන්නවා. හරි. දැන් එතකොට මට පුළුවන් මේ product එක ඇතුළත් කරගන්න. ඒ කියන්නේ add new product විදිහට save කරගන්න පුළුවන්. මෙතෙන්දී මම save product දෙනවා. අපි සාර්ථකව දැන් product එක successful විදිහට
ඇඩ් කරගෙන ඉවරයි. හරි. දැන් අපි බලමු මේ ප්‍රොඩක්ට් එක ඩේටාබේස් එකේ සේව් වුණාද නැද්ද කියලා. හරි. දැන් අපි බලමු මෙතන iPhone 17 කියලා ප්‍රොඩක්ට් එක ඇඩ් වෙයිද කියලා අපි රිෆ්‍රෙෂ් කරලා බලමු. හරි. ඒ කියන්නේ දැන් මෙතෙන්දි ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් ටේබල් එක තුල සේව් වුණා. අදාළ ඊමේල් එකේ ලොග් වෙලා තියෙනවා. දැන් data එක මෙතනට ඇතුළත් වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු හෝම් පේජ් එක තුල මේ ප්‍රොඩක්ට් එක view වෙනවද නැද්ද කියලා. මම කැටගරි එකට දැම්මේ on කියලා. හරි. මෙතෙන්දි my product වල මම ප්‍රොඩක්ට් එක ඇඩ් කරාට පස්සේ මෙතෙන්දි ඒක පින්න මෙතන තමයි හදලා තියෙන්නේ. හරි. දැන් බලමු view වෙනවද කියලා අතනදී. කැටගරි එක යටතේ දැන් මෙතෙන්දි මම ඇඩ් කරපු ප්‍රොඩක්ට් එක මෙතනදී view වෙනවා. හරි. දැන් අපි බලමු මම කොහොමද මේ ප්‍රොසෙස් එක බෑක්එන්ඩ් එකේ නිර්මාණය කරේ කියලා. හරි. මේ තියෙන ඒකට අදාළව ෆයිල් එක add product.txt ෆයිල් එක මේ විදිහම මම මේ අදාළ කොටස නිර්මාණය කරගෙන තියෙනවා. මම මෙතෙන්දි මුලින්ම user log වෙලාද නැද්ද කියලා චෙක් කරනවා. user log වෙලා නම් ඒක database එක හරහා අදාළ data වලින් ඒක ඇතුළත් කරගන්න. ඒ කියන්නේ connection.php වෙන ෆයිල් එක තුල තමයි මම database එක සහ මේ ෆයිල් අතර connection සම්බන්ධ නිර්මාණය කරගෙන තියෙන්නේ. දැන් මෙතෙන්දි මම data කියන tag එක යටතේ මම add new product කියන title එක නිර්මාණය කරගෙන තියෙනවා. ඒකට මම select යටතේ එතනම select කරගන්න විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මුලින්ම මට පෙන්වන්න ඕනේ select category කියලා. ඒක මම value එක build කරන විදිහට තියෙනවා. එතකොට මේ category එක බලුවොත් අපි database එක බලුවොත් මම category එකට laptop phone camera කියලා දාගෙන තියෙනවා. ඒක cat id එක 1 2 3 දාගෙන තියෙනවා සහ cat name එකට laptop phone camera කියලා දාගෙන තියෙනවා. එතකොට මම මෙතෙන්දී option එකට අදාළව තමයි මට පෙන්නගන්න ඕනේ. මෙතෙන්දි මම කැටගරි එකේ තියෙන සියලුම data අල්ලගත්තා. කැටගරි underscore rs කියන variable එක තුලින් මෙතෙන්දි මම බලනවා ඒ rows ගණන මම තව කියන condition එක යටතේ එක දිගට පෙන්වන්න ඕනේ. ඒක නෝනවත්වා පෙන්වන්න ඕනේ මට. ඒ පෙන්වන්න ඕනේ මෙතන මම condition එක නිර්මාණය කරගෙන තියෙනවා. මෙතෙන්දි මම set assoc එක කරා ඒ සියලුම data output එක ලබාගෙන තියෙනවා. ඊට පස්සේ මම option හරහා value එකට cat id එකක් මට මේ select category එක වගේ ඒ අදාළ category name ටික පෙන්නන්න මම මෙතන cat name එක දාගෙන තියෙනවා. එතකොට මම මෙතෙන්දි select product brand කියලා යොදාගෙන තියෙන title එක label එකක් යටතේ ඒකටත් මම select එක යොදාගෙන තියෙනවා option එක හරහා මේ data ටික ලබා ගන්න. අපි හරි. දැන් බලමු database එකේදී මම brand කියන table එක නිර්මාණය කළා සහ ඒ අදාළ data ටික බලමු. එතකොට brand වල මම මෙහෙම තමයි නිර්මාණය කරන්න තියෙන්නේ. brand id එක සහ brand name එක විදිහට. එතකොට මෙතෙන්දී මම option එක value එක බිඳුව ලෙස select brand කියලා මුලින්ම පෙන්වන්න ඕනේ. ඒ විදිහට තමයි මම හදලා තියෙන්නේ. මෙතෙන්දී මම database එක search එකක් දාලා brand එකට අදාළ සියලුම data ලබාගෙන තියෙනවා. ඒ සියලුම data ඒ row වල number එකට සමාන කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ අදාළ brand underscore rs වල තියෙන output එක තියෙන rows ගාන brand underscore num කියන variable එකට මම save කරගෙන තියෙනවා.
එතකොට ඒ තියෙන ඩේට ටික එක දිගට පෙන්වන්න ඕන හින්දා මම ෆෝ කියන කන්ඩිෂන් එක හරහා ඒ අදාළ අවුට්පුට් වලට අදාළ ඩේටා ටික පිට් අසොක් කරහා අල්ලගෙන තියෙනවා. ඒ අල්ලගත්ත ඩේටා ටික මෙතෙන්දි මම ඔප්ෂන් වැලියු එක හරහා බ්‍රෑන්ඩ් ඩේටා එක යොදාගෙන බ්‍රෑන්ඩ් ID එක ලෙස වැලියු එකට යොදාගෙන තියෙනවා. අපිට අවුට්පුට් එක විතර පේන්න බ්‍රෑන්ඩ් නේම් එක මෙතෙන්දි මම යොදාගෙන තියෙනවා. හරි. එතකොට මෙතෙන්දි තව මම select product model කියලා ටයිටල් එක යොදලා තියෙනවා. ඒක ලේබල් එක යටතේ අපි ඒකත් බලමු database එකේ මම නිර්මාණය කරගත් ටේබල් එක. හරි. අපි දැන් බලමු model කියන ටේබල් එක. හරි. මේ තියෙන්නේ එකට අදාළව මම model ID එක සහ model name එක මෙතනදී යොදාගෙන තියෙනවා. මෙතෙන්දි මම select එකක් යොදාගෙන තියෙනවා. අපිට මුලින්ම පෙන්වන්න ඕනේ select model කියලා. ඒකම option එකේ value එක බිඳුව ලෙස යොදාගෙන තියෙනවා. මෙතෙන්දි මම database එක search කරලා model table එකට අදාළ තියෙන සියලුම data ටික අල්ලගෙන ඒක model underscore rs කියන variable එක save කරගෙන තියෙනවා. save කරගත්තට පස්සේ ඒ අදාළ rows ටික මම තවත් model underscore number කියන variable එක save කරගෙන ඒක මට එක දිගට output එකේ පෙන්වන්න ඕන හින්දා මම for කියන condition එක හරහා SOC එක ඔස්සේ ඒ data ටික model underscore data කියන variable එක save කරගෙන තියෙනවා. ඒ ලබාගත් data ටික මට option එක හරහා පෙන්වන්න ඕනේ. එතකොට option එකේ value එක විදිහට මම model ID එක දාගෙන තියෙනවා. අපිට පෙන්වන්න ඕන හින්දා ඒ model ID එකට අදාළව model name එක මම මෙතනදී එකතු කරගෙන තියෙනවා. එතකොට මෙතෙන්දි මම ටෙක්ස්ට් එකක් යොදාගෙන තියෙනවා add title your product කියලා label කියන tag එක තුල. එතකොට මෙතෙන්දි මම data එකට වෙනමම කියලා table එකක් මෙතන නිර්මාණය කරලා නැහැ. ඒක product කියන table එක තුලම තමයි මේ title එක include වෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දි මම input field එකක් තුල තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. මම මේකත් පෙන්නන්න. එතකොට මම දැන් add කරපු product එක තියෙන්නේ. එතකොට ඒ product එකට අදාළ title එක මම පෙන්නන්න. මෙතෙන් මම iPhone 17 කියලා අදාළ product එකේ name එක මෙතනදී ඇතුළත් කරගෙන තියෙනවා. හරි. දැන් අපි බලමු condition එක. condition එක කියන්නේ එක brand newද used කියලා. එතෙන්දි මම මුලින්ම select product condition කියලා text එක label කියන tag එක තුල මම නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට මම මෙතෙන්දි මම brand new සහ use කියලා ඒවා label කියන tag එක තුල නිර්මාණය කරලා තියෙනවා. මෙතෙන්දි මම input කරනවා radio එකක්. ඒ radio button එකක්. මෙතෙන්දිත් මම input කරලා තියෙනවා radio button එකක්. හරි. දැන් මෙතෙන්දි මම පෙන්වන්නම් condition එකට අදාළව database එක නිර්මාණය කරපු table එක. මේ තියෙන එකට අදාළව table එක condition ID සහ condition name එක. හරි. දැන් මෙතෙන්දි තියෙනවා color එක. ඒ කියන්නේ select product color කියන ටෙස්ට් එක මම තවත් label එක tag එකක් නිර්මාණය කරගෙන තියෙනවා. මෙතෙන්දි මම ඒක select එකක් විදිහට තමයි යොදාගෙන තියෙන්නේ. option එකේ පළවෙනි option එකේ value එක බිඳුව ලෙස යොදාගෙන තියෙනවා. ඒකම select color කියලා ටෙස්ට් එක යොදාගෙන තියෙනවා. අනිත් data ටික ලබා ගන්න මම color කියන table එකකින් සියලුම data ලබා ගන්නවා. ඉතින් අපි බලමු
කලර් කියන ටේබල් එකම ඩේටාබේස් එක කොහොමද නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා මේ තියෙන්නේ එකට අදාළ ටේබල් එක. මෙතන මම CLR ID කියලා දාගෙන තියෙනවා සහ CLR name කියලා යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ මම ඩේටාබේස් එක සර්ච් කරලා කලර් ටේබල් එක ගන්න සිලම් ඩේටා මෙතන දාගෙන තියෙනවා. ඒක අදාළ තියෙන රෝස් ගන්නන මම කලර් අන්ඩර්ස්කෝර් නම්බර් කියන නම් කියන වේරියබල් එකට සේව් කරගෙන තියෙනවා. එතකොට මම for කියන කන්ඩිෂන් එකක් කරා ඒ රෝස් වල තියෙන data ටික fetch underscore assoc කියන එක හරහා අදාළ data ටික underscore color underscore data කියන වේරියබල් එකට මම සේව් කරගෙන තියෙනවා. ඒ අදාළ data ටික ඔප්ෂන් එකේ value එක විදිහට CLR ID එක යොදාගෙන තියෙනවා. output එකේ කරක් පෙන්වන්න CLR name එක මෙතනදී යොදාගෙන තියෙනවා. හරි. මෙතෙන්දී මම add product quantity test එක label කියලා tag එක තුල නිර්මාණය කරගෙන තියෙනවා. මෙතෙන්දී මම input field එක කරා තමයි quantity එක ඇතුළත් කරගන්නේ. අර මම ඒකත් පෙන්වන්න database එක තුල product එකට product වල quantity එක තියෙනවා. හරි. මේ තියෙන්නේ මම ඒකට ඇතුළත් කරගත්ත quantity එක. මෙතෙන්දී මම database එක connect වෙලා නැහැ. මේ මෙතෙන්දී කියන්නේ මම මෙතන quantity කියලා වෙනම table එක නිර්මාණය කරලා නැහැ. product කියන table එක හරහාම තමයි මෙතෙන්ට අදාළ data ටික ලබා ගන්න. හරි. දැන් බලමු cost per item. ඒ කියන්නේ මම ඒ cost per item කියන test එක label කියන tag එක තුල තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙතෙන්දී මම input field එකක් කරා තමයි අදාළ data ටික යොදාගෙන තියෙන්නේ. මෙතෙන්දී මම අදාළ rupees වලට අදාළව සලකුණ සත වලට අදාළව carat numbers ටිකක් span කියන tag එක තුල නිර්මාණය කරගෙන තියෙනවා. ඒකත් මම database එක තුල පෙන්නන්න. cost එකක් තියෙන්නේ අපේ product කියන table එක තුල. මේ තියෙන්නේ price කියන්නේ ඒකට තමයි. මෙතනදී මම ඒක දැනට 2000 කියලා දාලා තියෙනවා. හරි. දැන් මෙතනදී තව තියෙනවා approved payment method කියලා ටෙස්ට් එකක්. ඒක මම label කියන tag එක නිර්මාණය කරගෙන තියෙනවා. හරි. මෙතන තියෙනවා delivery cost එක. ඒ කියන්නේ ඒ delivery cost කියන ටෙස්ට් එක label කියන tag එක තුල නිර්මාණය කරගෙන තියෙනවා. ඒක මම කොටස් දෙකකට බෙදලා තියෙනවා. delivery cost within column සහ delivery cost out of column කියලා. ඒ ටෙස්ට් දෙකත් වෙන වෙනම label කියන tag එක තුල මම නිර්මාණය කරගෙන තියෙනවා. මෙතෙන්දී input එක හරහා තමයි මම මේ අදාළ cost එක include කරගන්නේ. ඒත් එක්කම මෙතෙන් තියෙන product description එක අපිට හඳුන්වා දීමක් තියෙනවා. ඒ හඳුන්වා දීම මම test area කියන tag එක තුල තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. එතකොට මෙතන product description එක මම පෙන්නන්න database එක තුල එකක් තියෙන product කියන table එක තුල මෙතන description එක product is good this product is good කියලා දැනට යොදාගෙන තියෙනවා. දැන් අපි බලමු product එකට අදාළව images නිර්මාණය කරන අදාළ backend code එක මේ අදාළ backend code එක. මෙතෙන්දී මම images 3ක් යොදා ගන්න ඕන විදිහට තමයි මේක නිර්මාණය කරගෙන තියෙන්නේ. මෙතෙන්දී මම label එක
ටැබ් එක තුල අප්ලෝඩ් ඉමේජ් කියලා ටෙක්ස්ට් එකක් තියෙනවා. ඒක පුවහම තමයි මේ ප්‍රොඩක්ට් එකට අදාළ ඉමේජස් ටික database එක තුල සේව් වෙන්නේ. ඒකට මම on click එකක් දාලා change product image කියලා ෆන්ක්ෂන් එකක් නිර්මාණය කරගෙන තියෙනවා. හරි අපි දැන් බලමු ෆන්ක්ෂන් එකට අදාළව කෝඩ් එක script.js වෙන ෆයිල් එකට යනවා. ඉතින් මම සර්ච් එකක් දානවා. හරි මේ තියෙන එකට අදාළව කෝඩ් එක කියන්නේ image වලට අදාළ කෝඩ් එක තමයි මෙතන තියෙන්නේ. මෙතෙන්දි මම ඒ ID එක අල්ලගන්න image upload එකේ ID එක අල්ලගන්නවා. ඒ කියන්නේ මෙතෙන්දී input කරන image වලට image input කරන ඕනේ මම ඒ input කරන field එකට අදාළ මම ID එක යොදාගෙන තියෙන්නේ. ID එකට අදාළ ID එක තමයි මේ තියෙන්නේ image uploader කියලා. මෙතෙන්දි මම ID එක අල්ලගෙන තියෙනවා image කියන variable එක හරහා. මෙතනදී මම file length එක ඒ කියන්නේ files ගන්න එක image files ගන්න files underscore count කරන variable එකක් තුලින් save කරගෙන තියෙනවා. ඒ save කරගත්තේ file එක 3ට අඩු හෝ 3ට සමානද කියලා condition එකකින් මම check කරගන්නවා. ඒක check කරගත්තට පස්සේ ඒ photo ටික එක දිගට මට පෙන්වන්න ඕනේ. ඒ මම for loop එකක් කරහා මම මේක පෙන්වනවා. ඒ කියන්නේ for condition එක හරහා මේක පෙන්වනවා. ඒක ටික මම මේ විදිහට තමයි නිර්මාණ කෝඩ් ඒ අදාළ image වලට image ටික අප්ලෝඩ් කරන එක අදාළව JavaScript ෆයිල් එකක නිර්මාණය කරලා තියෙන කෝඩ් එක තමයි මේ තියෙන්නේ. මෙතනදී image 3ට හෝ 3ට වැඩිපුර ආවොත් මම මෙතනදී alert එකක් දීලා තියෙනවා. files only 3 or less than 3 files are allowed කියලා. දැන් අපි බලමු මෙතෙන්දී ඒ අදාළ සියලුම data ටික ඒ product එකට අදාළ සියලුම data ටික ඇතුළත් කරගත්තට පස්සේ මෙතන බටන් එකක් තියෙනවා save product කියලා. මම ඒකටත් යොදාගෙන තියෙන add product කියලා ෆන්ක්ෂන් එකක් හරි අපි ඒකට අදාළව script.js ෆයිල් එක තුල කෝඩ් එක නිර්මාණය වුණේ කරේ කොහොමද කියලා බලමු. හරි. එතකොට මේ තියෙන එකට අදාළව කෝඩ් එක JS JavaScript කෝඩ් එක හරි. මෙතෙන්දී මම කැටගරි එක බ්‍රෑන්ඩ් එක මොඩල් එක සහ ටයිටල් එකට අදාළ ඒ අදාළ ID ටික මෙතෙන්දී අල්ලගෙන තියෙනවා. ඒත් එක්කම කන්ඩිෂන් එක මම 0 කියලා යොදාගෙන තියෙනවා. කියන්නේ කන්ඩිෂන් එක 1 නම් සහ කන්ඩිෂන් එක 2 නම් මේ අදාළ IDs අල්ලගන්න කියලා තමයි මම මෙතනදී චෙක් කරලා තියෙන්නේ සහ කෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතෙන්දී මම color එක quantity එක cost එක සහ image upload එක සහ මෙතෙන්දී delivery Colombo cost delivery out of Colombo කියලා ඒ අදාළ ID ටික මෙතනදී අල්ලගෙන තියෙනවා. මෙතෙන්දී මම ඒ අදාළ data එක form data එකක් තුල form කරන variable එක තුල save කරගෙන තියෙනවා. එක්කම ඒ අදාළ data ටික එක්කම image length එකත් මම මෙතනදී ඇතුළත් කරගෙන තියෙනවා. එතකොටම anonymous function එක හරහා මම add product process.php කියන ෆයිල් එකට request එක යවනවා. එතකොට ඒ request එකට අදාළව response එකට alert එකක් මම යොදනවා product add successfully සාර්ථකව අපි සිද්ධ කරගත්ත කියලා. ඒත් එක්කම window location reload එකකුත් දෙන්න ඕනේ.
එහෙම නැත්තම් ඒ කියන්නේ මොකක් හරි එරර් එකක් තියෙනවනේ ඒ එරර් එක මට ඇලර්ට් එක ඉදිරි පෙන්වන්න කියලා මෙතන තියෙනවා. දැන් අපි බලමු add product process.php ෆයිල් එක තුල මම මේ data ටික අල්ලගෙන ඒක කොහොමද database එකට save කරලා සහ ඒවා user page එක තුල මම කොහොමද ඒක view කරගත්තේ කියලා. හරි. ඉතින් ඒකට අදාළව PHP ෆයිල් එක මෙතන session start එකක් දාලා තියෙනවා. මෙතන user email එක මෙතන මම අරගෙන තියෙනවා. සහ මෙතන මම connection.php කියන database එක connect කරගන්න පුළුවන් ෆයිල් එක මම මෙතන ළඟ අරගෙන තියෙනවා. ඉතින් මේ අදාළ සියලුම data post method එක කරා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මම brand එකට අදාළව data set කරගෙන තියෙනවා. සහ මෙතෙන්දී මේ අදාළ data සේව් කරගන්න කියලා මම මෙතනදී යොදාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී model has brand එන්නේ brand එකක් මෙතෙන්දී නැත්තම් මෙතෙන්දී ඒ brand එක insert වෙන විදිහට තමයි මම මෙතන code එක නිර්මාණය කරගෙන තියෙන්නේ. තව කිව්වොත් මෙතනදී මම time එක සහ date එක මෙතනදී ඇතුළත් කරගන්න විදිහට මම හදාගෙන තියෙනවා. සහ ස්ටේටස් එක සහ බිංදුවක එක තියෙනවා. එතෙන්දි මම එක යොදාගෙන තියෙනවා. මෙතෙන්දී මම ඉන්සර්ට් කරගන්නවා ප්‍රයිස් එක, quantity එක, description එක, title එක, date time type add කියන එක. තව delivery fee column මේ තියෙන්නේ product එකට අදාළ table එකේ තියෙන column ටික. ඒ column වලට මේ අදාළ variable එක ඔස්සේ ඒ data ටික table එක තුල save වෙන විදිහට තමයි මෙතන නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒකට මෙතන තියෙන image එකට අදාළ කොටස මෙතෙන්දී image file type තියෙනවා. file type තුනක් මෙතනදී අරගෙන තියෙනවා. මෙතනදී මම ඒ අදාළ image file එක මෙතනදී insert වෙන විදිහට තමයි නිර්මාණය කරගෙන තියෙන database එක තුල. ඒ කියන්නේ මේම ෆයිල් තුනට වඩා වෙනස් ෆයිල් එකක් ආවොත් ඒකම එකෝ එක විදිහට invalid image type කියලා මෙතනදිම නිර්මාණය කරගෙන තියෙනවා. මේ සියලුම දේවල් සාර්ථක වුණොත් success කියලා මම එකෝ එක මෙතනදී නිර්මාණය කරගන්නවා. එහෙම වුණේ නැත්තම් ඒ කියන්නේ මේ image ටික තුනට වඩා වැඩි නම් මම invalid image count කරනවා මෙතන නිර්මාණය කරගෙන තියෙනවා. ඒක අති සාර්ථක වැඩේ සාර්ථක වුණොත් මම මෙතන එකෝ එකක් දෙනවා success කියලා. ඉතින් මේ request එකට අදාළව මම response එක මෙතනදී මම සමානද කියලා බලන්න මේ success එක response එකට. එහෙනම් alert එකක් දෙන්න කියලා කියනවා product added successfully කියලා. ඒත් එකම ඒ අදාළ වින්ඩෝ එක රීලෝඩ් කරන්න ඕන විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. එහෙම නැත්නම් එහෙම ප්‍රශ්නයක් ආවම alert එක විදිහට ඒ අදාළ response එක පෙන්වන්න වෙනවා මෙතනින් කියලා තියෙනවා. හරි. මේක තමයි මම නිර්මාණය කරපු session management එක සහ ඒ product එක ඇතුළත් කරගන්න ඕන කෝඩ් තමයි මම දැන් පැහැදිලි කරේ. ඉතින් මම හිතනවා මොන දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. වීඩියෝ එක බලවට ස්තුතියි.